ශ්‍රී ලංකාවේ ආණ්ඩුව මොන වගේ පියවරක්ද මේ සම්බන්ධයෙන් ගන්න බලාපොරොත්තු සහ මොන වගේ ප්‍රතිචාරයක්ද මේ තත්ත්වය ගැන ඔබතුමාලා දකින්නේ? මේ තත්ත්වය අපේ ආර්ථිකයට විශාල බලපෑමක්. ඒ කියන්නේ විවාදයක් නෑ, තර්කයක් නෑ. විශේෂයෙන් අපේ අපනයන ශේෂ්ත්‍රයේ අපි යම් ස්ථාවරත්වයකට එමින් ඉන්න වෙලාවක අපි අපේ අපනයන ආදායම ගැන විශාල ඉලක්කයක ඉන්න වෙලාවක මේක අපිට මරු පහරක්. අර අල්ලලා පොළොවේ ගැහුවා වගේ තමයි. හැබැයි මේ තත්ත්වය ගැන අපි ජනාධිපතිතුමා දැනට අපි කමිටුවක් පත් කරලා තියෙනවා. මේ ශේෂ්ත්‍රයේ විශේෂඥයින්ගෙන්, අපේ නියෝජිතයින්ගෙන් අපි ඉගෙන අද වෙනකොට සාකච්ඡා කරනවා. විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා ඇමරිකා එක්සත් ජනපදයත් එක්ක සාකච්ඡා කළා, අභියාචන ඉදිරිපත් කළා. මේ වෙනුවෙන් අපිට තියෙන අවස්ථාව ලබා ගන්න. ඒකට අපි රජයක් හැටියට කටයුතු කරනවා. අනිවාර්යයෙන්ම අපි ඒකට මැදිහත් වෙනවා. මොකද මේ අවස්ථාව අපිට අභියෝගයක්. ඒ කියන්නේ විවාදයක් නැහැ. හැබැයි මීට කලින් මම අදහසක් පළ කරා. මොකද මේ තත්ත්වය ගැන ප්‍රකාශයටපත් වෙන්න කලින් ඒ අදහස අපි හිටියේ අපේ භාණ්ඩ වල තියෙනවා විශේෂත්වයක්. ඇමරිකාවගේ විශාල වෙළඳපොළකටත් අපේ අපනයන වලින් 23% අපරල් ඉන්ඩස්ට්‍රි එකකින් ඇඟලුම් වලින් දෙන්න තරම් අපේ භාණ්ඩවල තියෙන ගුණාත්මක භාවය. ක්වොලිටි එකක්. නැත්නම් ඇමරිකාවට අපේ ඇඟලුම් මිලදී ගන්නවට අමතරව වෙන ඕන තරම් අවස්ථා තියෙන බව අපි දන්නවා. හැබැයි එහෙම තියෙද්දිත් අපිට එහෙම යුනික් මාකට් එකක් තිබුණේ ඇයි කියන එක හිතුවොත් එහෙම. ඒ අපේ තියෙන කුසලතාවය අනුව, අපේ තියෙන හැකියාව අනුව, අපේ අපරල් වල තියෙන විශේෂත්වය අනුව. ඒ වගේම ජෙම් ඇන් ජුවලරි ගත්තොත් අපි කවුරුත් දන්නවා අපි මැණික් වැඩිපුර ගේන්නේ පිට රටින් මැඩගස්කර් වලින්. එහෙම තමයි අපි රෝ ස්ටෝන් එක ගේන්නේ. ඒක ගෙනල්ලා අපි මෙහෙ කරන නිපුණතාවය අනුව, අපේ කට් ඇන්ඩ් පොලිෂ් හැකියාව අනුව සිලෝන් සපායා කියන්නේ, සිලෝන් ජෙම් කියන්නේ විශේෂත්වයක්. ඒ යුනිෆිකේෂන් එකක් තියෙනවා අපිට. ඒ වගේම අපේ සිනමන් ගත්තත්, අපේ බ්ලැක් පෙපර් ගත්තත්, ගම්මිරිස්, ඒ හැම එකක්ම අපිට තියෙන අනන්‍යතාවය. සිලෝන් ටී කියන්නේ ලෝකේ අනන්‍යතාවය. ඉතින් ඒ අනන්‍යතාවය තුල ඉඳගෙන මොකද අපි තව අවස්ථා ගැන හිතන්න ඕන. මොකද ඒවා මම හිතන්නේ ඒක ඊළඟට ඇමරිකා එක්සත් ජනපදයටත් මේ ස්ටේට් කැපිටලිසම් කියන එක දිගට පවත්වාගෙන යන්න බෑ. මොකද ලෝකේ ස්ටේට් කැපිටලිසම් කියන එක එන්නේ අරාජිකත්වයත් එක්ක. ඒගොල්ලෝගේ රටවල් වල ආර්ථිකයට තර්ජනාවම ඕනම රටක් තමන්ගේ ජාතික ආර්ථිකයේ පංගුව ආරක්ෂා කරගැනීමේ උපක්‍රම වලට යනවා. එතකොට අර වෙළඳපොළ ධනවාදයේ තියෙන න්‍යායන්ගෙන් පිටින් යන්නේ. වෙළඳපොළ ධනවාදයේ තියෙන නිදහස් වෙළඳපොළ අහෝසි වෙනවා. ඒ නැවත යථාර්ථත්වයටපත් වෙනතුරු. ඒක තමයි ස්ටේට් කැපිටලිසම් වල ස්වභාවය. මොකද ඇමරිකාව ජනතාව කියන්නේ කාලයක් තිස්සේ අඩු මිලට භාණ්ඩ මිලදී ගැනීමේ පාරිභෝජනවාදයකට හුරු කරලා තියෙන රටක්. ඒක එකපාර ඒගොල්ලන්ට මේ ටැක්ස් එක දරා ගන්නත් අමාරුයි. මේ ඇමරිකන් මධ්‍යම පන්තියට මේක ෂොක් එකක්. ඒ නිසා අපි හිතන්න හොඳ නැහැ මේක මේ ට්‍රම්ප්ගේ තීරණේ එයා අර දේශපාලන වශයෙන් එයා ඒකාධිපති මානසිකත්වයකින් කටයුතු කරන්න ගියොතින් අනිත් පැත්තට විශාල අර්බුදයක් එන්න පුළුවන් එයාට එයාගේ රට ඇතුලේ. මොකද මෙහෙම තමයි රටවල් වැටිලා තියෙන්නේ. ඒ නිසා මේක ඇමරිකාවටත් දිගටම නඩත්තු කරන්න පුළුවන් දේශපාලන ස්ථාවරයක් කියලා හිතන්න අමාරුයි. මම හිතන්නේ බදු අපිට තියෙනවා 88ක් විතර බදු ආය කරන ඇමරිකානු වලට. දැන් මේ බදු වල යම් අඩු කිරීමක් හරි නෑ. ඒක වැරදි. ඒ ගණන් හැදීම සම්පූර්ණ වැරදි. අපි 88ක් බදු ආය කරන හින්දා අපිට 144ක් පැනෙවුව නෙමෙයි. මේ අපි බදු ආය කරන ප්‍රමාණය ඇමරිකන් භාණ්ඩ වල 88ක් පනවල නෙමෙයි මේ සිද්ධ වෙලා තියෙන්නේ. අපේ ට්‍රේඩ් ඩිෆිසිට් එක වෙළඳ පරතරයේ ඇමරිකාවත් එක්ක වෙනම ගත්තම අපි අතිරික්තයක් තියෙනවා. අපි ලෝකෙත් එක්ක හිගයක් තියෙන අතරේ වෙළඳ අතිරික්තයක් තියෙන ඇමරිකාවත් එක්ක. ඒක ඕන් හිතන උන්ට අවාසියක් කියලා. ඒ අතිරික්ත පරතරයේ දෙකට බෙදලා භාගයක් තමයි අපිට මේ පටවල තියෙන්නේ. 88 කියන එකේ තියෙන්නේ අපි බදු පනවල නෙමෙයි. අපේ වෙළඳ අතිරික්තේ. ඒ අතිරික්තේ පංගුව දෙකට බෙදලා ඒගොල්ලෝ අපට පටවල තියෙනවා. ඒකෙන් ඒගොල්ලෝ හදලා තියෙනවා ඉක්විලේෂන් ෆෝමියුලා එකක්. ඒක සාධාරණ නෑ. මේ සම්බන්ධව උපාය මාර්ග ගන්න මොන වගේ වැඩ පිළිවෙලක් අදහසක්ද තියෙන්නේ? ඒක අපි සාකච්ඡා කරලා තීරණය කරන හැම පාර්ශවයක් එක්කම. මොකද මේක අපනයන ශේෂ්ත්‍රයේ ඉන්න ඇඟලුම් කර්මාන්තවල විතරක් නෙමෙයි, කෙමිකල් ඉන්ඩස්ට්‍රි එක, පළතුරු, අපි ඇමරිකාවට යවන එළවලු වර්ග, අපි භාණ්ඩ යවනවා. ඒ හුඟ දෙයකට මේක බලපාන. ඒ නිසා හැම ශේෂ්ත්‍රයකම ඉන්න අයත් එක්ක ගලප ගන්න අපි ඕන අනිවාර්යයෙන්ම.